ඔයගොල්ලන්ට තියෙන වැදගත්ම විභාගයක් තමයි N5 කියලා කියන්නේ. ඉතින් හැමෝම වගේ NAT exam එක ලියනවා. ඉතින් අපි බලමු අද NAT exam එකේ N5 විභාගයට කොහොමද අපි apply කරන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම Google එකට ගිහිල්ලා NAT කියලා search කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් NAT එකේ website එකට යන්න. ඉතින් NAT විභාගේ නම් සාමාන්‍යයෙන් ඇත්තටම කිව්වොත් JLPT වලට සාපේක්ෂව ලේසි NAT exam එක. ඉතින් ඔයාලට හොඳට ලකුණු ගන්න කරගන්න පුළුවන් exam එකක් තමයි NAT exam එක කියලා කියන්නේ. හැබැයි ඉතින් හොඳට පාඩම් කරලා යන්න. ඉතින් ඔයගොල්ලන්ට පාඩම් කරලා ගියොත් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් NAT website එකට යමු. දැන් මෙහෙම search කරාම ඔයගොල්ලන්ට NAT exam එකේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. දැන් ඉමේජස් නේ මෙතන ක්ලික් උනේ all කියන එකට යන්න ඕනේ ඔයාලා. all කියන එකට ගියාම ඔයගොල්ලන්ට NAT exam එකේ වෙබ්සයිට් එක පෙන්වනවා. NAT test Colombo කියලා පෙන්වන්නේ. ඉතින් මේ NAT test Colombo කියන එක පෙන්නවට පස්සේ ඔයගොල්ලෝ එතන ක්ලික් කරන්න ඕනේ. එතන ක්ලික් කරන්න හැමෝම. ඉතින් ඊට කලින් මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට ෆොටෝ එකක් අවශ්‍ය වෙනවා. මෙතන මේ අප්ලෝඩ් කරන්න දෙන ෆොටෝ එක. දැන් මෙතන වෙබ්සයිට් එකට ගියාට පස්සේ paper based test කියන එක ක්ලික් කරන්න ඕනේ. paper based test කියන එක ක්ලික් කරාම අපිට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් දැක ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ එක එක conditions දීලා තියෙනවා. මේගොල්ලෝ කියලා තියෙන දැන් රුපියල් 7000ක් බඳින්න ඕනේ exam එකේ exam fee විදිහට. ඉතින් ඒකෙදි ඒක අපි මුදල් දාන්න ඕනේ account එක ඒ විස්තර payment කියලා කොටසක් තියෙනවා. ඒ කොටසේදී අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලෝ කියන ඔයගොල්ලෝගේ apply කරනකොට නම හරියට ලියන්න කියලා. එතකොට ඒක තමයි NAT exam එකේ certificate එකට ඇතුළත් වෙන්නේ. ඒ නිසා හරියට නම ලියන්න. ඒ වගේම තමයි මුදල් තැන්පත් කරද්දී CDM යන්ත්‍රයක් කරාම මුදල් තැන්පත් කරන්න. නැත්තම් වළංගු වෙන්නේ නැහැ ඒක. ඒ වගේම තමයි අපි මුදල් තැන්පත් කරන රිසිප්ට් එකේ අපේ ඩෙන්ටිටි නම්බර් එක print වෙලා තිබිය යුතුමයි. ඒ කියන්නේ අර narration කියලා එකක් එනවා. මුදල් තැන්පත් කරලා ඒ එතන narration වෙනුවට අපි ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ඇතුළත් කරන්න ඕනේ. මෙතන පල්ලෙහා තියෙන online registration, office registration, payment කියලා. එතන payment ක්ලික් කරපුවාම අපිට දැක ගන්න පුළුවන් payments කරන්න ඕනේ ගිණුම් අංක මොනවාද යනාදිය. අන්න ජනවාරි 18 exam එක තියෙනවා. apply කරන්න පුළුවන් නොවැම්බර් 15 ඉඳලා දෙසැම්බර් 19 වෙනකම්. තව කල් තියෙනවා exam එක අපිට apply කරන්න. හැබැයි මුලින්ම apply කරන තරමට හොඳයි ඔයාට. ඒ වගේම තමයි හොඳට exam එකට මුහුණ දෙන්න. ඔයගොල්ලෝගේ ජීවිතේ වටිනම විභාගයක් තමයි මේ විභාගය. ඉතින් ඒ විභාගයට ඒ ලැබෙන අවස්ථාව නැති කරගන්න එපා. අන්න පේමන්ට් වලට ගියාට පස්සේ අපිට තියෙනවා රුපියල් 7000ක් ගෙවන්න ඕනේ. ඒ වගේම ඔයාලා මේ තැන්පත් කරන්න ඕනේ ගිණුම් අංකය සහ නම තියෙනවා. commercial bank හොරණ branch කියලා GDMI නවරත්න කියලා account number එකක් දීලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මුදල් තැන්පත් කරපුවාට පස්සේ ඒ තැන්පත් කරපු මුදල නැවත ලබා ගන්න හැකියාව නැහැ. ඒ වගේම තමයි රිසිප්ට් එකේ ඔයාලගේ ඩෙන්ටිටි නම්බර් එක print විය යුතුමයි. ඒක නියතයක්. ඒ වගේම තමයි ඒ වදික තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඒ රිසිප්ට් එක අරගෙන ඊට පස්සේ ෆොටෝ එකක් ගන්න තියෙනවා. ෆොටෝ එක සුදු පාට පසුබිමක තියෙන්න ඕන වගේ පැහැදිලි ෆොටෝ එකක්. ස්ටුඩියෝ එකට ගිහිල්ලා ගත්තොත් හොඳයි ඒ ෆොටෝ එක. ස්ටුඩියෝ එකේ ඉන්න කෙනාට කියන්න ඔයා NAT exam එකට ජපාන් exam එකට දාන්න මේක හදන්න කියලා. එතකොට එයා සුදු පාට පසුබිමක ඔයාට ෆොටෝ එක ගහලා දෙනවා. ඒක තමයි අප්ලෝඩ් කරන්න ඕන ඔයාලා මේකට. නැතුව ඔයාලා හිතුමනාපෙට ගන්න ෆොටෝස් ඒ වගේ දේවල් අප්ලෝඩ් කරන්න එපා. ඒක අර වළංගු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යමු ඇප්ලිකේෂන් එක කොහොමද කියලා බලන්න. දැන් මෙතන තියෙනවා ඔයාලට N5 ද N4 ද N3 ද ඇප්ලයි කරන්න කියලා. එතන ක්ලික් කරාම අපිට N5 නම් N5 තියෙන ඇප්ලිකේෂන් එකේ ඉන්ටර්ෆේස් එකට යනවා.
එතනින් පස්සේ අපිට ඇප්ලයි කරන්න පුළුවන්. මේ තියෙන ජනවාරි N5 සඳහා ආවේදන් කිරීම N4 N5 N3 කියලා තියෙනවා. අපි දැන් ක්ලික් කරන්න ඕනේ N5 එක. N5 එක ක්ලික් කරාම ඉන්ටර්ෆේස් එක එනවා. මෙතන තියෙනවා මේ ක්ලෝසින් ඩේට් එක දෙසැම්බර් 19. දෙසැම්බර් 19 වෙනකන් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මේ තියෙන CDM යන්ත්‍රයක් මගින්ම මුදල් තැන්පත් කරන්න කියලා තියෙනවා. ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් වළංගු වෙන්නේ නැහැ මේ රුපියල් 7000 බඳින එකට. ඒ නිසා අනිවාර්යයෙන්ම මැෂින් එකකින්ම සල්ලි දාන්න අමතක කරන්න එපා. බැරි වෙලාවත් ඔයාලට නැරේෂන් යටතේ ඔයාගේ ID නම්බර් එක මුද්‍රණය වුණ නැත්නම් අනිවාර්යයෙන්ම net office එකට කතා කරලා ඒ පිළිබඳව දැනුවත් කරලා එයාලගෙන් උපදේශක් ගන්න ඕනේ. මොකද්ද කරන්න කියලා. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒ නිසා ඔය නැරේෂන් කියන එක අමතක කරන්න එපා. නැරේෂන් කියන එකට ඔයාගේ නම දාන එක අමතක කරන්න එපා. හරි. අපි දැන් බලමු ඉන්ටර්ෆේස් එක කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් net exam එකට papers 3ක් එනවා. grammar, vocabulary, listening කියලා. ඉතින් මේ තුනම ගොඩ දා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් grammar එකයි vocabulary එකේ ලකුණු 60න් 38ක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. හැබැයි listening paper එක නම් 60න් 19ක් තමයි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඉතින් මේ මාක් ප්‍රමාණය පන්ලා ඔයාලා ලකුණු ගන්න උත්සාහ කරන්න. ඇත්තටම කිව්වොත් ලකුණු 100 පන්ලා ගන්න තියනවා නම් ඔයාලට හොඳයි. ඒක වගේ වීසා එකටත් හොඳ වෙයි. ඔන්න දැන් ඉන්ටර්ෆේස් එක අපිට දැක් ගන්න පුළුවන් N5 exam එකට අදාළ registration interface එක. මේකෙන් ඔයාලට ගිහිල්ලා ඔයාලගේ නම ඊට පස්සේ address එක email අංකය WhatsApp අංකය ඒවා මේවා දාන්න එනවා. ඊට පස්සේ ඊළඟට next කියලා interface එකක් එනවා. ඒ next කියන interface එකේ තමයි ඔයගොල්ලන්ට ඇතුළත් කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ගේ අර ගත්ත ෆොටෝ එක සහ receipt එක. ඊට පස්සේ සබ්මිට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ටික දවසක් යනකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔතන මේ වෙබ්සයිට් එකේ තියෙන ඔයගොල්ලෝගේ WhatsApp channel එකක්. WhatsApp channel එක link එකක් තියෙනවා. ඒ WhatsApp channel එකේ link එකට ඔයාලා join වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද ඒකෙදි ඔයාලට updates හම්බ වෙනවා. exam එක තියෙන දවස්, admission එක download කරගන්න දවස්, exam results ඒ හැමදේම WhatsApp link එක හරහා WhatsApp channel එකේ link එක හරහා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඒකටත් join වෙන්න. ඉතින් ඔයගොල්ලෝ හරිම හැමදේම පිරිසිදුව පිළිවෙලට කරගන්න. කිසිම දෙයක් අවුල් කරගන්න උත්සාහ කරන්න එපා. හැමදේම පිළිවෙලට යන්න. එතකොට පාට පහසුයි හැමදේම. අනිත් එක exam එකට යනකොට පැන්සල් 3-4ක් අරයි යන්න. අර තියුණු උලක් නැතුව නිකන් මොට්ට උලක් වගේ තියෙන පැන්සලක් තියෙනවා නම් හොඳයි මාක් කරන්න. ඒ වගේම තමයි පැන්සල් 3ක් විතර නෑ. ඊට පස්සේ කටර් එකක්, මකණයක්, පෑනක් අරයි යන්න. ඊට අමතරව ඔයාගේ identity එක හෝ passport එක ඇතුළත් වෙන්න ඕනේ. නැත් අරයි යන්න ඕනේ. ආය ඔයාට admission එක download කරගන්න පුළුවන් exam එක තියෙන දිනේට සතියකට විතර කලින් ඉඳලා. ඉතින් එහෙම කරලා ඔයගොල්ලන්ගේ exam එකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ජනවාරි 18 වෙනිදා පැවැත්වෙන N5 විභාගයට ඔයගොල්ලෝ හැමෝටම සාර්ථකව මුහුණ දෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් වේවා. හරියට exam එක ලියන්න, ලකුණු ගොඩක් ගන්න. ඕගොල්ලෝගේ ජපන් හීනේ සැබෑවක් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.